උදේට ගන්න පැණිවලු. අපි උදේට කෑවත් පැණිවලු කන්නේ තේ බොනවා. මේ පොඩක් ඉන්න. ඉතුරු ගන්න යනවා. මුදලාලි සිගරට් නැද්ද? සිගරට් නෑ. දේනවනේ කොච්චි මිස් කරලා වගේ. දැන් හැදෙන ළමයින්ගේ හැටි. මේ සැරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් හොඳ නෑ නේද මුදලාලි? ශිෂ්‍යත්ව පාස් වෙන්නේ කොහෙද? ළමයින්ගේ ඔළුව නරක් වෙලා තියෙන්නේ. කාටුන්. Brown girl in the rain, sha la 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 la. There's a brown girl in the rain, sha la 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 la. She looks like a sugar in a plum, plum, plum. Itapan apuru balla. Manga dumpita honda paadamaක් උගන්වන්න. මොකද දුව බය වෙලා වගේ? මොකද මෙතන තනියම? වාඩි වෙන්න. ඇයි දුව මෙතනට වෙලා ඉන්නේ? මොකද? අනේ මං අතරමං වෙලා. අතරමං වෙලා? කොහොමද ඔය ළමයා අතරමං වුනේ? අම්මා මාව කඩේට එව පැණිවලු ගෙන්නේ. ඉතින් මම පැණිවලුත් අරගෙන මෙහෙම තියාගෙන එනකොට නපුරු බල්ලෙක් පස්සෙන් ඇවිල්ලා කොම කාලා. ඊට පස්සේ මං ඌට ගන්න උගේ පස්සෙන් එළවගෙන ඇවිල්ලා තමයි අතරමං වුනේ. ආන්න බලන්න. සිහි කල්පනාව නැතුව වැඩ කරපුවාම කොහොම වෙනවා? ඕවා හොඳ පාඩම් ඔය වගේ අයට. අනේ දැන් මට පැණිවලුත් නැහැ. ගෙදර යන්න විදියකුත් නැහැ. දැන් මම මොකද කරන්නේ? මොකද කරන්නේ? ඊට පස්සේ සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. සිහි කල්පනාවෙන් වැඩ කරන්නේ නැති ළමයින්ට මං උදව් කරන්න කැමති නෑ. මං දැන් යන්නේ. අනේ ආච්චි මාව දාලා යන්න එපා. මට උදව් කරන්න.
සී කල්පනාව නැතුව වැඩ කරන අයට මං උදව් කරන්නේ නැහැ කියලා කිව්වනේ. හරි හරි ආච්චි මම හොඳ සී කල්පනාවෙන් වැඩ කටයුතු කරන්නම්. ආච්චිට පොරොන්දු වෙනවා. ඔය ඇත්තමද දුවේ? ඔව්. මගේ හොඳ ආච්චි උම්මා. කට්ටකෙල්ල. හරි හරි. ඔය කියන්නේ ඇත්තම නම් මං උදව් කරන්න. හැබැයි ඊට පස්සේ අම්මා තාත්තට කීකරු වෙලා සිහි කල්පනාවෙන් වැඩ කරන ළමෙක් වෙන්න ඕන. මේ මොකක්ද? මලක්. පාට පාට මල් පෙති 7ක් තියෙන මලක්. මේක එසේ මෙසේ මලක් නෙමෙයි. මේක අසාමාන්‍ය මලක්. මේ ඇත්තම දාච්චි? දුවට ඕන දෙයක් මේ මලෙන් ලබා ගන්න පුළුවන්. කැමතිද? ඔව් මං ගොඩක් කැමතියි. එහෙනම් මේ මල ඕනද? ඔව්. ඔයාට ඉල්ල ගන්න හුඟක් දේවල් ඇතිනේ නේද? එහෙනම් ගන්න මල. දන්නවද ඔය මලෙන් කොහොමද Taman කැමති දේවල් ඉල්ලගන්නේ? නෑ. මම එකක් කියලා දෙන්න. එහෙනම් ඔන්න හොඳට අහගන්න. මේ මලේ පෙත්තක් කඩලා අතට අරගෙන මල් පෙත්තේ උතුරු දෙසට දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරට ඉකිල ගොසින් හැම පැත්තට කැරකීලා බිමට ඇවි මා කියන දේ මට කර දෙන්න. දේ ඉල්ලන දේ හිතේ තියාගෙන තමයි මේ ටික කියන්නේ. තේරුණාද? මතකද? හොඳයි ආච්චි වගේ තව එක සැරයක් කියන්න. එහෙනම් දැන් දුවට මතක තියෙන විදිහට මාත් එක්ක එකට කියමු. හරිද? හරි. පටන් ගමු. ඔන්න මල් පෙත්ත කැඩුවා. මල් පෙත්තේ උතුරු දෙසට දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරට ඉගිල ගිහි හැම පැත්තට කැරකීලා බිමට ඇවි මා කියන දේ මට කර දෙන්න. එහෙම කියලා මේ මල් පෙත්ත අහසට වීසි කරන්න. මතකද? දැන් නම් හොඳටම ඒකනේ කියන්නේ. එහෙනම් මං දැන් යන්න. දේ පරිස්සමින් ගෙදර යන්න. ආච්චිට ගොඩාක් ස්තුතියි. කත්ත කෙල්ල නේ? දැන් මතකයි මොකද කරන්න ඕන කියලා? මල් පෙති 7යි තියෙන්නේ. මතක තියාගන්න. පරිස්සමින් ගෙදර යන්න. අයියෝ අර ආච්චි පේන්නවත් නෑ. මල් පෙත්තේ උතුරු දෙසට දකුණු දෙසට බටහිරට නැගෙනහිරට ඉගල ගිහින් හැම පැත්තට කැරකීලා ඇවිත් බිමට මා කියන දේ කර දෙන්න මට. පැණිවලුත් එක්ක මං ඉක්මනටම ගෙදර ඉන්න ඕන.
අර කැබිනට් එක උඩ තියෙන අම්මගේ මල් පෝච්චියෙන් මේක ප්‍රවේශමෙන් තියන්න ඕන. මුකුත් නෑ. එන සතයක් කියමු. මන් දන්නේ නෑ. මල් පෙත්තේ උතුරු දෙසට දකුණු දෙසට බටහිරටත් නැගෙනහිර කියලා ගිහින් හැම පැත්තට කැරකීලා ඇවිත් බිම මා කියන දේ කර දෙන්න මට අම්මගේ මල් පෝච්චිය තිබුණ විදියටම හැදෙන්න ඕන. මොකක්ද ඒ සද්දේ? දුව ඇත්ත කියන්න. මොකක්ද ඔයා බින්දි? මුකුත් බින්දුන්නේ නෑ. එහෙනම් මොකද්ද ඔය පුඩු වකුර නැගගෙන කරන්නේ? මං අර ඇතස් පියාඹු කොකුරේ නැගගෙන. දැන් බයිලා බිමට. මොළ විකාර. මේ දැන් මේ තේක බීලා අර පැණි වලට කාලා ඊයේ ඉස්කෝලේදී දුන්න හෝම්වර්ක් ටික තියෙනවා නේද? අන්න ඒ ටික ඉවර වෙන්නම කරන්න ඕනේ. තේරුණානේ? හා. මේ ගන්න. ඔය යනවද මන් දන්නේ නැහැ. හා. මම මේ පොතක් කියවන්න හදන්නේ. හා. හරි. එහෙනම් මට එන්න අයියෙන් කියවන්න. මං අහගෙන ඉන්නේ. හැබැයි ඔය කියවන පාඩමෙන් මම ප්‍රශ්න අහනවා. ඔයා මට උත්තර දෙන්න ඕනේ. පැය කීයක් ප්‍රශ්න කරනවද? උඹ හිතුවද මම දූෂණ විමර්ශන එකකින් කියලා? පැය ගණන් ප්‍රශ්න කරන්න. වත් හරියට තාත්තා වගේමයි. පඬිතකම නම් තියෙනවා. අසේවනාට බාලාන පණ්ඩිතානංජ සේවන. අම්මත් ඉතින් ඔය ටෙල් නාට්‍ය බලන එක නවත්තලා පොතපත කියවලා පණ්ඩිතෙක් වෙන්න. ෂේන්යා ඔයා ඕනෑවට වැඩි මං ඔතෙන්ට ආවොත් ඔයාට හොඳටම ගහනවා. හරි අම්මා. ඔන්න මම පාඩම් කරන්න පටන් ගන්නවා. කිත් එක කතා කරලා නම් දිනන්න හම්බ වෙන්නේ. පණ්ඩිතකම නම් තියෙනවා. පෙති හතයි පාට පෙති හතයි ඕන වැඩක් කර දෙනවා හත් පෙති මලේ 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 හත් පෙති මලේ හරි ලස්සන පෙති හතයි පාට පෙති හතයි ඕන වැඩක් කර දෙනවා හත් පෙති මලේ
හරි ලස්සන පෙති 7යි පාට පාට පෙති 7යි මගේ ආදර හත් පෙති මලේ 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 හත් පෙති මලේ යන්න යන්න තැන අරන් යනවා අපේ දුකට පිහිට වෙනවා මගේ ආදර හත් පෙති මල හරි ලස්සන පෙති 7යි පාට පාට පෙති 7යි මගේ ආදර හත් පෙති මලේ දුව අනේ පාඩම් කරන හැටි තමයි හීනෙන් පාරු කවි කියවනවද කොහෙද මලේ මලේ කිය ෂේන්‍ය මොකද වෙලා තියෙන්නේ අම්මා තමා ඉන්නකො මං අද තාත්තාහම කියන දේ බින්දුවක් අහන්න නැහැ කියලා හිටන් සාජන් දන්නා නේද මන්ත්‍රී වාර ප්‍රසාද වැඩි කරලා කියලා ඊයේ පත්තරේ දිප්පනේ ගහන්න බා හොරුන්ටම ගහන්න හොරුන්ට මෙහෙම ගහන්න ඕම ගහන්න කැම්පස් එකේ අයියලා අක්කලාට එතකොට හොරුන්ට මොකද කරන්නේ හොරු නිකන් අල්ලන් එනවා විතරයි අල්ලන් ඇවිල්ලා හොරා අල්ලගෙන එනකොට ලොකු මහත්තයා මෙන්න මෙහෙම රාජකාරී කර ඉන්නවා එතකොට වෙනවා කෝල් එකක් ට්‍රින් 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 හලෝ සර් නෑ සර් ඔව් සර් පුංචි මිස්ටේක් එකක් වුණා දන්නවනේ අපේ කට්ටියගේ හැටි හරි සර් හරි පාටිය අපි ඔක්කොටමද සර් හරි සර් දෙවි පිහිටයි අයිසපීසි ඔය හොර මාත්‍යා වතරිනවා සර්ට පිස්සුද මේ හොරා මල්ලා ගන්න අපි කොච්චර දුක්කින්දද අයිසපීසි තමුසෙද මේ දාන්න දෙන්නේ මම දාන්න දෙන්නේ සර්ට මේකද මන් දන්නවා තමුසේ කට වැඩි අයිසපීසි ඔය හොර මැතිතුමාව අතෑරලා අදරෑ පාටියට යන්න ලෑස්ති වෙනවා ඉස්සල්ලා හොර මහත්තයා දැන් හොර මැතිතුමා හොර මැතිතුමනි පරිස්සමින් යන්න ගංගදේ පිහිටයි හදිසියෙ මොකක් කර උන කෝලයක් දෙන්න සේස අර හොරාව අල්ලගත්ත එකනේ අර පාටිය අයියෝ තමුසෙට ඒකවත් තේරෙන්නේ නැද්ද මනුස්සයා හොරා අල්ලගත්තල නෙමෙයි පාටිය හොරා අතෑරියට ඔයා කොහොමද ඔච්චර දේවල් දන්නේ ඔයාගේ තාත්තා පොලිසියද අයියෝ අපේ තාත්තා පොලිසිය නෙමෙයි අපේ තාත්තා පත්තරකාරයෙක්
අපේ තාත්තා මේ එක දවසක් පත්තරේට ලිව්ව කතාවක පුංචි කෑල්ල මම ඔය කිව්වේ. ඔයාට බාගෙට පිස්සු වගේ තාත්තට හොඳටම පිස්සු. ඔය අපේ තාත්තට කීකෝ කියන් එන්න බා. ඇයි? මෙතන ලොක් ගෝරියට අගල වන්වන්න එන්නකෝ. හලෝ මේ වන්වන්න ඉන්නේ නේද? මෙතන ලොක් ගෝරියට ඉක්මනට එන්න. අගල එන්න. මේ කවුද මේ? ඔයා කෝල් කරේ ළමහා කාන්තාකාරයන්ට? නෑ මම වන්වන්නයින් කෝල් කරේ. ඒත් ඇවිල්ලා තියෙන ළමහා කාන්තාකාරයන්ට එන්නේ. ඔයා කෝල් කරලා තියෙන්නේ වන්වන්නයි නෙමෙයි 192. මාත් එන්නද ඔයගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න? අපෝ එන්න බා අපිත් එක්ක සෙල්ලම් කරන්න. ඇයි ඒ? අපි කරන්නේ හොරා පොලිස් සෙල්ලම. ඉතින් හොරු හැංගෙන්නේ මහ කැලෑවල. ඔයාලට පුළුවන්ද මහ කැලෑවල හැංගෙන්න? මට පුළුවන්. හැංගේ. ඔයා ගතේ තියෙන මල මොකන්ද? ඔයා මල් කුමාරිද? මම මල් කුමාරි නෙමෙයි. මම ෂේන්යා. මට හිතුණා මම මහ කැලේක තනියම හැංගෙනවා. මෙයාට පිස්සුද කොහෙද? මල් පෙත්තේ උතුරු දෙසට දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරට ගිල ගිහින් හැම පැත්තට කැරකීලා ඇවිත් බිමට මා කියනා දේ කර දෙන්න මට කාටවත් හොයාගන්න බැරි මහ කැලේක මම ඉන්න ඕන. මල් පෙත්තේ උතුරු දෙසට දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරට
ඉගිල ගිහින් හැම පැත්තට කැරකීලා ඇවිත් බිම මා කියන දේ කර දෙන්න මට. මං කැලේට එන්න කලින් හිටිය තැනම ආපහු ඉන්න ඕන. දුව ඒ පාර මොකද කරන්නේ? ආ? මම කෙල්ලට ආයිමත් නිින්ද ගිහිල්ලාද කොහෙද? මේ මන් දන්නේ අප්පා. අනේ මාවත් ගන්නකෝ ඔයගොල්ලන්ගේ සෙල්ලමට. ඇයි ඔයාලට සෙල්ලම් බඩු නැද්ද? අපෝ මට සෙල්ලම් බඩු ඕන තරම් ගෙදර තියෙනවා. ඉතින් ඔයා ගෙදර ගිහින් සෙල්ලම් බඩුවක් ගේන්නකෝ. දැන් මට ගෙදර යන්න බෑ. ඇයි ඒ? දැන් මං ගෙදර ගියොත් අම්මා මට ආපහු එන්න දෙන්නේ නෑ. ඇයි ඔයා අම්මට කියලා නෙමෙයිද ආවේ? ඔයාගේ අම්මා දැන් ඔයාව හොයනත් ඇති. ඔයා මහා නරක ළමයි. දෙමව්පියන්ට කියලා අවසර අරන් තමයි සෙල්ලම් කරන්න එන්න ඕනේ. ඔයා ඒකවත් දන්නේ නැද්ද? අම්මලා තාත්තලාට කියන්නේ නැතුව ගෙදරින් ඉන්නේ නරක ළමයි. ඔයා එන්න එපා අපිත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාගේ අම්මාවත් අපටත් දැනුම් අහන්න වෙයි. ඕගොල්ලන් ඔක්කොම අම්මලාට කියලා දාවේ. ඔව්. මට හිතුණත් මම අහස පියාඹ තනියම සෙල්ලම් කරනවා. අහසි පියම්ම සෙල්ලම් කරන්න ඔයා පොල් කිච්චෙක්ද? මම පොල් කිච්චෙන් නෙමෙයි මම ෂේන්යා. ඒක නෙමෙයි ෂේරියා. මොකද්ද ඔයාගේ අතේ තියෙන පැටියලිච්ච මල? මල මම පෙන්නන්නම් මල මොකද්ද කියලා. අනේ අපි ආ සෙල්ලම් කරන්නේ. දුව ෂේන්යා දුව මේ ළමයා කොහෙ ගියාද කියලා නෑනේ ඈ ගේ හැම තැනම හෙව්වා කොහෙවත් නෑ අද මම මේ ළමයාට මතක හිටින්න පාඩමක් උගන්වනවා ෂේන්යා දුව මල් පෙත්තේ උතුරු දෙසට දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරට ඉගිල ගිහින් හැම පැත්තට කැරකීලා ඇවිත් බිමට මා කියන දේ කර දෙන්න මට. මං ඈත අහසේ පාවෙවි ඉන්න ඕන. දෙයියෙක් නේද අර අහසින් වඩින්නේ? දෙයියෙක් නේද අර අහසින් වඩින්නේ? අනේ දෙයියනේ අපේ දුක අහලා යන්න දෙයියනේ. අපේ දුක අහලා යන්න. අනේ දෙවියන් වහන්සේ මගේ දුක කියන්නත් ඉස්සෙල්ලා එකපාරටම කොහටද වැඩියනේ? අනේ දෙවියන් වහන්සේ හදිසි කැබිනට් රැස්වීමකට ඔක්කොත් ගියක් ගන්නෑ. අනේ දෙයියනේ.
දැන් නම් උඩින් ගියා හොඳටම ඇති. මල් පෙත්තේ උතුරු දෙසට දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරට ගිල ගිහින් හැම පැත්තට කැල් ගිහිලා ඇවිත් බිම මා කියන දේ කර දෙන්න මට. මං ඉස්සෙල්ලා හිටිය තැනටම යන්න ඕනේ. මලේ 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 හත් පෙති මලේ මගේ දුකට පිහිට වුණා හැම වැඩක්ම කර දුන්නා ඉතුරු උනේ එක පෙත්තයි හත් පෙති මලේ 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 හත් පෙති මලේ මගේ දුකට පිහිට වුණා හැම වැඩක්ම කර දුන්නා ඉතුරු උනේ එක පෙත්තයි හත් පෙති මලේ දුව මේ මලේ පෙති කීයද තියෙන්නේ? 7යි. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන තමන් කැමති දේවල් ඉල්ල ගන්න පුළුවන් මේ මල් පෙති 7න් විතරයි. මේ මලට පෙති 7යි තියෙන්නේ. ඒ හින්දා දුව පරිස්සමින් හැම දෙයක්ම හොඳට හිතලා බලලා කරන්න. සිහි කල්පනාව මතකයිනේ. අපරාධේ මල් පෙති 6ක්ම නාස්ති වුණා. කිසිම ප්‍රයෝජනවත් දෙයක් කරගන්න බැරි වුණා. තව එකම එක පෙත්තයි තියෙන්නේ. දැන් මම මොකද කරන්නේ? ආච්චියේ! අනේ බලන්න ආච්චියේ පෙති 6ක්ම නාස්ති වුණා. එක පෙත්තයි ඉතුරු උනේ. දරුවා මං ඔයාට ඔය මල දෙනකොට කිව්වා ඔය මලේ පෙති 7යි තියෙන්නේ කියලා. ඒක බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා. ඔයා සැලකිල්ලෙන් වැඩ කරන කෙනෙක් නෙමෙයි. ආච්චි දැන් මම මොකද කරන්නේ? දරුවා ඔයා සිහි කල්පනාවෙන් වැඩ කරන කෙනෙක් නම් කොහොම සිද්ධ වෙන්නේ නේ. එහෙම වැඩ කරන කෙනෙක් නෙමෙයි හින්දා මං ඔයාට උදව් කරන්න කොහෙත්ම කැමති නෑ. මං යනවා. ආච්චි යන්න එපා. තැඹිලි ගහට නගිනවා නම් තැඹිලි කඩන්න දැනගන්න ඕන. මුහුදට යනවා නම් මුහුදේ මාළු අල්ලගන්න දැනගන්න ඕන. මම ඔය දරුවට බොහොම බලගතු මලක් දුන්නා. ඒ දරුවා ඒ මලෙන් නිසියාකාර ප්‍රයෝජනයක් ගත්තේ නෑ. මේ ලෝකෙ ඉපදෙන හැම කෙනෙක්ම හරිම වාසනාවන්තයි. ඒ හැම කෙනෙක්ගේම හිතේ තියෙනවා දහසක් පෙති තියෙන බොහොම වැදගත් මලක්. ඒ මලේ පෙති වලින් වැඩ ගන්න මිනිස්සු දන්නේ නැහැ. හරියාකාරව ඒවෙන් වැඩ ගන්නවා නම් අපිට ලෝකේ ජය ගන්න පුළුවන්. හොඳයි. දැන් දුක් වෙන්න එපා දරුවා. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා කතාවක් තියෙනවනේ. ඒ හින්දා දැන් ඔය නැතුණු පෙති ගැන හිතන්න යන්න එපා. දැන් එක පෙත්තක් ඉතුරු වෙලා තියෙනවා නේද? අන්න ඒ පෙත්ත ගැන හිතන්න. දැන්වත් දරුවා හොඳට මුලේ කල්පනා කරලා බොහොම ප්‍රයෝජනවත් වටිනා කියන වැඩකට ඔය මල් පෙත්ත යොදා ගන්න. දැන්වත් මං කියපු දේවල් හොඳට හිතට අරගෙන වැඩ කටයුතු කරන්න. තේරුණාද? ප්‍රවේශමෙන් යන්න. මං යන්න. දැන් ඔය නැතුණු පෙති ගැන හිතන්න යන්න එපා. දැන් එක පෙත්තක් ඉතුරු වෙලා තියෙනවා නේද? අන්න ඒ පෙත්ත ගැන හිතන්න. දැන්වත්
දරුවා හොඳට මොලේ කල්පනා කරලා බොහොම ප්‍රයෝජනවත් වටිනා කියන වැඩකට ඔය මල්පෙත්ත යොදා ගන්න. පුතා මං කඩේට ගිහින් එනකන් ඔයා ඔතනම ඉන්න. කොහෙවත් යන්න එපා. හොඳයි අම්මා. මේ මම මෙතනින් වාඩි වෙන්නද? මේ ඔයාගේ නම මොකද්ද? පාවෙල්. ඔයාගේ නම මොකද්ද? මගේ නම ෂේන්යා. ඔයා මොකද මෙතෙන්ට වෙලා තනියම පොත් කියවන්නේ? ඔයාට කම්මැලි නැද්ද? අපෝ නෑ. මං ආසයි එළියේ ඉඳන් පොත් කියවන්න. මං හැමදාම මෙතන ඉඳන් පොත් කියවනවා. ඔයා ආස කොහේ ඉඳන් පොත් කියවන්නද? මං කොහේ ඉඳන්වත් පොත් කියවන්න ආස නෑ. මං ආස සෙල්ලම් කරන්න. ඉතින් ඕගොල්ලන්ගේ අම්මයි තාත්තයි ඔයාට පොත් කියවන්න කියලා කියන්නේ නැද්ද? කියනවා. ඒත් මං පොත් කියවන්නේ නෑ. පොත් කියවන්න නැතුව කොහොමද ලෝකේ ගැන දැනගන්නේ? පොත් කියවනකොට ලෝකේ ගැන ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. අපේ තාත්තත් ඔය කතාව කියනවා. ඒත් අපේ අම්මා නම් කියන්නේ අර ඉන්දියාවෙන් එන ටෙලිනාට්‍ය තමයි මුළු ලෝකෙම කියලා. අපෝ ඔයා ඒවත් බලනවද? මම නම් බලන්නේ නෑ. අපේ අම්මා නම් එකක්වත් අතාරින්නේ නෑ. අපේ අම්මා දැන් කන්නේත් ඒ විදියට. ඒක නෙමෙයි. පාවෙල් එනවාද මාත් එක්ක සෙල්ලම් කරන්න? මට බෑ ෂේන්යා. ඒයි. ඔයා කැමති නැද්ද මාත් එක්ක සෙල්ලම් කරන්න? ඉතින් එන්නකෝ. මම දුවන්නම් ඔයා අල්ලන්න. එන්න. මට බෑ ෂේන්යා. අපෝ ඔයා නම් මා කම්මැලි. ඔයාට තේරෙන්නේ නෑ මගේ කකුලක් කොර වෙලා. මං ඇවිදින්නේ මේකෙන්. අනේ ඔයා කවදාවත් සෙල්ලම් කරලා නැද්ද? කවුරුවත් කැමති නෑ මාත් එක්ක සෙල්ලම් කරන්න. මම වැඩිපුර කරන්නේ පොත් කියවන එක. ඔය පොත මොකද්ද? කතා පොතක්ද? කවුද ලෙනින් කියන්නේ? අයියෝ ඔයා ලෙනින් සීයා ගැනවත් දන්නේ නැද්ද? අපෝ ඔයා සීයලා ගැනත් පොත් කියනවද? ඇයි ඔයා කියවන්නේ ආච්චිලා ගැන පොත්? මං කිව්වනේ මං එක ආච්චි කෙනෙක් ගැනවත් සීයා කෙනෙක් ගැනවත් පොත් කියවන්නේ නැහැ කියලා. ඔයා අද ඉඳලා පොත් කියවන්න පටන් ගන්න. මං ඔයාට පොත් දෙන්නම්. ඔයා මේ පොත අරන් ගිහින් කියවන්න. එතකොට ඔයාටත් පුළුවන් ලෙනින් සීයා ගැන ගොඩාක් දේවල් දැනගන්න. ඒක නෙවෙයි. මොකද්ද ඔය වාගේ අතේ තියෙන මල? ඒක එක පෙත්තයිනේ තියෙන්නේ. නේ මට ඒකත් අමතක වුණා. මට පුළුවන් ආව සනීප කරන්න. ඔයා මට විහිළු කරනවද? මේ බලන්න මගේ කකුලේ හැටි. ඔයා කොහොමද මේක හොඳ කරන්නේ? මට පුළුවන්. හැබැයි ඔයා එක්ක පොරොන්දුවක් වෙන්න ඕන. පොරොන්දුවක්? ඒ මොකද්ද? ඔයාට සනීප වුණාම ඔයා මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න ඕන. හරි මං එන්නම්. හැබැයි ඔයත් එක්ක පොරොන්දුවක් වෙන්න ඕනේ. ඒ මොකද්ද? ඔයා අද ඉඳලා පොත් කියවනවා කියලා පොරොන්දු වෙන්න ඕනේ. හරි මං පොරොන්දු වෙන්නම්. අද ඉඳලා මං පොත් කියවනවා. ඔන්න බලා ගන්න. මල් පෙත්තේ උතුරු දෙසට දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරට ගිල ගිහින් හැම පැත්තට කැරකීලා ඇවිත් බිමට මා කියනා දේ කර දෙන්න මට. පාවෙල් අයියාගේ කකුල සම්පූර්ණයෙන්ම හොඳ වෙන්න ඕන.
ඔයාගේ කකුල සනීපයි. නැගිටින්න. ආච්චි මම පාවෙල් අයියාගේ කකුල සනීප කළා. දුවන්න ඕන දුවන්න. අර පුළුවන් දුවන්න. දැන් තමයි දරුවා ඔබට මොළේ පෑදෙන්නේ. අනේ දෙයනේ. මම දකින්නේ හීනයක්ද? පුතා. අම්මා මට දැන් උඩ පයින්නත් පුළුවන්. නැගිටින්න. පුතා. අම්මා අම්මේ මගේ කකුල දැන් සනීපයි. මේ බලන්න පුතා. මේ බලන්න. පොල් කකුල හොඳටම සනීප වෙලා. ඔව් අම්මේ මගේ කකුල දැන් හොඳටම සනීපයි. පුතේ. කවුද පුතේ මේ දුව? මේ සේන්න නංගි. එයා තමයි මගේ කකුල සනීප කරේ. ඒ දුව කොහොමද පුතත් කකුල සනීප කරන්නේ? එයා ගාව තිබ්බ මහා බලගතු මලක්. ඒකෙන් තමයි මගේ කකුල සනීප කරේ. මලක්? මොකද පුතේ මල? මට ආච්චි කෙනෙක්ගෙන් හම්බුණා මහා බලගතු හත්පෙති මර. ඒකේ අන්තිම පෙත්තෙන් තමයි පාවෙල් අයියාගේ කකුල සනීප කළේ. අනේ මගේ රත්තරන් දුව. මට ආට කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නේ නැහැ. අයියෝ හත්පෙති මලත් ඉවරයි මාත් ඉවරයි. අද නම් මට බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඇයි දුවේ? ඒ වගේ අම්මද? ඔව් ඒ මගේ අම්මා තමයි ආන්ටි. ඔය ෂේනගේ අම්මද? ඔව් ෂේනගේ අම්මා තමයි. ඔයාගේ දුව තමයි මගේ පුතාව සනීප කළේ. සනීප කළේ? මොනවද සනීප කළේ? මගේ පුතාගේ කකුල කොර වෙලා තිබුණේ. එයාට දුවන්න තියා ඇවිදින්නවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් වාගේ දුව ෂේන්යා මගේ පුතාගේ කකුල හොඳටම සනීප කරලා. මොනවා? මේ කොහොමද මෙහෙම දෙයක් කරන්නේ? මේකට මායා බලයක්වත් ලැබිලාද? ඔව් ෂේන්යා ළඟ තිබිලා තියෙනවා මහා බලගතු හත්පෙති මල. ඒ මලේ අන්තිම පෙත්තෙන් තමයි ෂේන්යා මගේ පුතාව සනීප කරලා තියෙන්නේ. මේ මහා බලගතු හත්පෙති මල? ඉතින් කොහොමදන්නේ ඒකේ අනිත් පෙති? ඒක නම් මන් දන්නේ නැහැ. ෂේන්යා මෙහෙට එනකොට ඒ මලේ එක පෙත්තයි තිබිලා තියෙන්නේ. අන්න පාවෙල් අයියට සනීප වෙලා. අර තව අක්කා කෙනෙකුත් ඉන්නවා. දුවමු අපි ඒ පැත්තට දුවමු. අම්බේ දැන් අම්මට හරිම මහන්සි. පාවෙල් අයියට සනීප වෙලා කකුලත් හොඳටම හොඳ වෙලා. ඉතින් අපි දුවමු පාවෙල් අයියට අල්ලන්න කියමු. අම්බෝ මට නම් තවත් දුවන්න බෑ. අදනේ මං ඉස්සෙල්ලාම දිව්වේ. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා සින්දුවක් කියමුද? ඔව් අපි සින්දුවක් කියමු. මාත් කැමතියි ඒකට.
පුංචි අපට කවුරුත් හරිම ආදරේ අපේ ලෝකේ කවුරුත් අපි එකම වගේ පුංචි අපට කවුරුත් හරිම ආදරේ අපේ ලෝකේ කවුරුත් අපි එකම වගේ නටමු ගයමු විනෝද වෙමු එක් වීලා ඒ වගේම ඉගෙන ගනිමු කැප වීලා පුංචි අපට කවුරුත්